පල්ලෙබෙද්ද අංක 34 දඹේ දැන්න ලිපිනේ පදිංචිව සිටි වයස අවුරුදු 75ක් වන මේ පියා කෝම්පිටිය බෙද්දගේ තෙපානි සාමි. දරුවන්ට බිරිඳට මුණුබුරන්ට බෙහෙවින්ම ආදරයෙන් සිටි මොහු මීට දින 3කට පෙර එනම් මාර්තු 12 වෙනිදා පාන්දර 5 ඉඳලා ගෙදරින් කල්පනාව නැතුව ගිහිල්ලා තියෙනවා. මෙහෙම දේවල් ඕනෑම දෙමව්පියෙකුට වෙන්න පුළුවන්. ඉතින් ඔබ මේ තාත්තා දැක්කොත් මෙහි සඳහන් අංකයකට දැනුම් දෙන්න කියලා ඉතාමත්ම ආදරයෙන් ඉල්ලා සිටිනවා. බලන්න ඒ පවුලේ කොච්චර දුකකින් ඒ තාත්තා හොයනවද කියලා. නංගි ඒතොර 12 වෙනිදා පාන්දර 5ටද ගිහිල්ලා තියෙන්නේ තාත්තා? ඔව් අක්කේ 12 වෙනිදා උදේ පාන්දර තමයි ආ ගිහිල්ලා තියෙන්නේ. මේ පාන්දරම මෙයා දොර අරන් එහෙමම ගිහිල්ලා ටවුන් එකට ගියා. දැන් අපි හැමතැනින්ම තොරතුරු දාලා තියෙන්නේ. සමාජ මාධ්‍යයට දාලා තියෙන්නේ. ඒ දාලා තියෙන තැන දැන් අපිට එක කෝල් එකක් ආවා මෙහෙම රංගවල හන්දියේ ඉන්නවා කියලා. ඔව් පල්ලෙවෙද රංගවල හන්දියේනේ. හිටියලු පාන්දර 5යි කාලට කියලා එක්කෙනෙක් කතා කරලා අපිට දැන් කිව්වා. එයා හිතෙන් වහන වලට අත දැම්මා කියලා. ඉතින් මෙයා වහනකට නැග්ගද නැත්නම් ඒ පාරෙන් අනිත් පාරට ගියාද කියලා අපි දන්නේ නැහැ. කොළඹ පැත්තට ගියාද නැත්නම් රංගවල පාර පැත්තෙන් ගියාද කියලාවත් දන්නේ නැහැ. ඉතින් අපිට දැන් කොහොම හරි හොයා ගන්න ඕනේ දන්න කෙනෙක් ඉන්නවා නම් තොරතුරක් දෙන්න. ඔව් අනිවාර්යයෙන්ම. එතකොට අම්මා කියන්නකෝ කොහොමද එදා 5ට විතරද ගියා කියලා මතක? 5ට විතර ගියේ දොර ඇරලා දාලා ගිහින් තිබුණා. මම 5ට විතර නැගිටලා බලනකොට ඇඳේ හිටියේ නැහැ. මෙහෙම බලනකොට දොර ඇරලා දාලා ගිහින් තිනවා. අපිවත් දන්නේ නැහැ කිසිම කෙනෙක් දන්නේ නැහැ කොයි ගියේ දිහාවක් කියලා. ඇඳුම් එහෙම කොහොමද? පාටක් කියන්න පුළුවන්ද කවුරුද දැක්කොත්? ඒ ඇඳුමේනේ තාම ඇත්තේනේ. ලහ රෝස පාට වාගේ නිකන් කහ පාට වාගේ ඇඳගෙන මේ ෂර්ට් එකක් ඇඳගෙන ගිහින් තියන්නේ. දැන් පාට බෝඩරේ තියෙන සරම. දම්පාට බෝඩරේ තියෙන සරම. ඔව්. දම්පාට බෝඩරේ තියෙන සරම. ෆෝන් එක ඒවා මොකුත් අරගෙන ගිහිල්ලා නැහනේ. මොකුත්ම අරන් ගිහිල්ලා නැහැ නේ. දන්න කෙනෙක් ඉන්නවනම් ලොකුව පිනක් අපි මෙහෙම කෙනාම හොයනවා යාව. ලොකුව පිනක් අපිට ඉන්න දැනක් දන්න කෙනෙක් ඉන්නවනම් අපිට මේ නම්බර් දාලා තියෙනවට අපිට තොරතුරක් දෙන්න. ඔව් නම්බර්ස් දාලා තියෙනවා Facebook වල දාලා තියෙනවා. ෆොටෝ එකකුත් දාලා තියෙනවා නංගිනේ. ඒ වගේම අපි ඉල්ලා සිටිමු මේ CCTV තියෙන කට්ටියකින් පොඩ්ඩක් උදව් කරන්න. මේ රංගවල හන්දියේ පල්ලේ පැද්දේ මේ හරියගේ බස් එකක් හරි අපිට හොයාගන්න පුළුවන් නේ. එයා බස් එකකට නැග්ගද නැත්තම් මෙයා කල්පනාව නැතුව පාරක යනවද කියලා දැනගන්න අපිට පොඩ්ඩක් උදව් කරන්න. කැමරා වලින් බලලා එතකොට අපිට මේ එතකොට මෙයාට ගිය පැත්තක් හරි අපිට හොයාගන්න. ඊට පස්සේ අපි ඒ හරහරි මේ පැතිවල හොයාගන්න. ඔව්. තාත්තා හොඳට හිටියා මේ එකපාරට තමයි අසනීප වෙලා වගේ ගියේ ගෙදරින් නේ. කලින් එහෙම ගිහිල්ලා නැහැ නේ. ඔව් කලින් එහෙම ගිහිල්ලා නැහැ. ගිහිල්ලා නැහැ හොඳට හිටියානේ නේ. පුතේ සීයා කියන්න මේ අපි මේ වීඩියෝ එකට මොකද කියන්නේ සීයා එන්න කියලා කියන්න. සීයා ඉන්න තැනකින් ඉක්මනට එන්න කියලා තමයි මං. ඔව්. ඔසියට ආදරේද? අනේ හරි හරි පුතේ. මේ අයියේ ඉතින් මේ මොන හරි කියන්න තියනවද අයියේ? ඔව් කියන්න තියෙනවා ඉතින්. එහෙම දැන් දවස් 3ක් විතර වෙනවනේ. ඔව්. අදට ඔයාගේ තාත්තානේ? ඔව් තාත්තානේ. ළමයි ඔක්කොම 5ක් ඉන්නේ නේ. ඔය 5 දෙනාම මෙතන ඉන්නවද? මල්ලි මල්ලි ගෙදරනේ. ඔව්. ඉතින් මේකයි ඉතින් දැන් ඉතින් අපිට මේ යාට ජීවිතේට කරදරයක් වෙලා දිනවද කියන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් කන්න බොන්න ඒවා තියනවද කියලා දන්නේ නැහැ නේ. ඔය නැතුව ඉතින් කොහේ හරි මේ කොහරි වැල්ලක් ඉන්න තියෙන ඉතින් අපි දන්නේ නැහැ ඉතින් කොහේ ගිහිල්ලාද කියලා ඉතින් අපි හොයනවා සියලු දෙනාට ඉතින් දැනුවත් කරලා තියෙනවා. නමුත් තාම තොරතුරක් නැහැ. නැහැ. පොලිසියට කිව්වනේ නේ. කියලා තියෙන්නේ. ඔව්. ඉතින් දැකපු කෙනෙක් කොහේ හරි ඉන්න කෙනෙක් ඉන්නවනම් ඉතින් අපිට ඉන්නවනම් ඉතින් එයාගේ හොයලා දෙන්න කියලා තමයි කියන්නේ. කෝල් කරලා නම්බර් දාලා තියෙනවා. ඉතින් ඒවට කෝල් කරන්න කියලා තමයි කියන්නේ. ඉතින් අපි තාත්තා කොහොම හරි හොයලා දෙන්න කියලා තමයි කියන්නේ. අනිවාර්යෙන් මං හිතනවා අපි තවත් කොහොම හරි හොයනවනේ ඉතින් නේ. අපිට ආරංචියක් සුභ ආරංචියක් ලැබෙයි කියලා ඇත්තටම ප්‍රාර්ථනා කරමු නේද?